කොහොමද ඉතින් ඔයාලට අද අපි අද පොය දවස දැන් 2ට විතර ඇති අපි කට්ටිය අද යන්න හදන්නේ තිස්ස පන්සල්. ඔයාලත් අපිත් එක්ක යම් පන්සල් එන්න. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු තුන්වෙනි අවස්ථාවේදී පාද ස්පර්ශය ලැබපු පූජනීය භූමියක් තමයි තිස්සමහාරාම කියලා කියන්නේ. මේ චෛත්‍ය ගත්තට පස්සේ බුබුලාකාර හැඩයක් ගන්නවා. ඒ වගේම මේ චෛත්‍ය රාජාණන් වහන්සේගේ ලලාට ධාතුන් තමයි තැන්පත් කරලා තියෙන්නේ. ඔයාලට ඔය පේන්නේ තිස්සමහාරාම දාගැබ. ලංකාවේ තියෙන විශාල දාගැබ් 4න් එකක් තමයි මේ තිස්සමහාරාම කියලා කියන්නේ. උසාඩි 156ක් කියලා තමයි සඳහන් වෙන්නේ. අපි මේ යන්නේ පොය දවසක. ඒ නිසා තමයි මෙහෙම කොඩි දාලා ලස්සනට පන්සල සරසලා තියෙන්නේ. අපි ගියේ හවස් වරුවක නිසා අවුවත් ටිකක් අඩුයි. සෙනගත් ගොඩක්ම හිටියේ නෑ. සෙනග ටිකක් හිටියා. රෑ වෙද්දි තමයි ඉතින් පොය දවසට සෙනග ගොඩක්ම ඉන්නේ. මම තම්මේල්ලගේ දාලා තිබුණනේ කොහොඹ ගහක් කතාවක්. ඒක තමයි දැන් මං කියන්න හදන්නේ. තිස්සමහාරාම දාගැබ අසලම තියෙනවා ලොකු කොහොඹ ගහක්. මේ කොහොඹ ගහේ දාගැබ පැත්තට හැරිච්ච කොහොඹ අතුවල ගෙඩිවල අතුවල තියෙන කොහොඹ ගෙඩිවල කොළවල තිත්තරස් අඩුයි. ඇත්තටම ඒකට හේතුව විද්‍යාත්මකව නම් දන්නේ නැහැ. මේකට හේතුව කියලා ජනප්‍රවාදේ නම් ඉන්නේ බුදුහාමුදුරුවන්ගේ පාද ස්පර්ශය ලැබුවනේ මේ පූජා භූමිය. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ ලලාට ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවානේ. ඒකේ ආනුභාවය නිසා මෙහෙම දෙයක් වෙනවා කියලා තමයි ඉතින් මේ පරණ විශ්වාසයක් තියෙන්නේ. මේකට විද්‍යාත්මක හේතුවක් තියෙද කියලා තාම හරියටම හොයාගෙන නැහැ. ඒ වගේම මේ විහාර ප්‍රතිසංස්කරණය කරපු කාලය තුල ස්වාමීන් වහන්සේ නමක් වේරතපුර සුමන කියලා ස්වාමීන් වහන්සේ නමක් මේ ගහේ පැලක් හදාගෙන හිටියා කියලාත් මතවාදයක් තියෙනවා. ඔයාලට පේනවනේ මේ පරිසරයේ තියෙන නිහඬ නිස්කලංක බව. ඇත්තටම මෙතනට ගියාම හිතට මාරම සැනසීමක් දැනෙන්නේ. ඒ වගේම මේ තියෙන පිච්චවල් කණේරු මල් වලින් පන්සලේ තියෙන ලස්සන තවත් ගොඩාක් වැඩි කරනවා. ඉතින් මෙතනින් වාඩි වෙලා ඉතින් ආයෙ නැගිටලා එන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් හිතට සැනසීමක් තමයි මෙතනදී අපිට දැනෙන්නේ. Colors and promises, how to be brave, how can I love when I'm afraid to fall. අපි දැන් මේ යන්න හදන්නේ බෝධීන් වහන්සේ වන්දනාමාන කරගන්න. එන්න ඔයාලත් අපිත් එක්ක යමු. අපි මෙතනට යද්දි 5 විතර වෙලා තිබුණා. සිල් අරගෙන ඉන්න අය සිල් පවාරණය කරලා යන ඔයාලට පේනවනේ. මේ ඔයාලට පේන බෝධීන් වහන්සේ අෂ්ටඵල බෝධීන් අතරින් එකක්.
ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලංකාවට ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කරවපු අවස්ථාවේදී එයින් පැන නැගුණු අංකුර 8 ලංකාවේ විවිධ ස්ථානවල රෝපණය කරානේ. ඒ වගේ එකක් තමයි මේ තිස්සමහාරාම පන්සලේ රෝපණය කරලා තියෙන්නේ. අපිත් ටිකක් වාඩි වෙලා ඉඳලා බෝධියත් නාවලා දේවාල වඳින්න තමයි ඊළඟට ගියේ. ඔයාලා තිස්සමහාරාම පන්සල් ගියාට පස්සේ මේ බෝධිය ආපස්සට තියෙන සතර මහා දේවාල වලට යන්නත් අමතක කරන්න එපා. ඔන්නෝම තමයි ඉතින් තිස්සමහාරාම පන්සලේ අපේ හවස්වරුව ගෙවුනේ. මං හිතනවා මේ වීඩියෝ එකෙන් පොඩි හරි දෙයක් ඔයාලගේ දැනුමට එකතු වෙන්නේ නැති කියලා. මගේ වීඩියෝස් ඔයාලා බලන්න කැමති නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි බයි.